අපේ අපට පරිසරයේ කොළ පාටට බැබලමින් තියෙන ශාක වර්ග ඔක්කොම එක වගේ කියලා අපි හිතුවට ඒ ශාක වර්ග එකිනෙකට වෙනස්. අපේ පරිසරයේ තියෙන ශාක පුතේ වර්ග 4කට බෙදලා වෙන් කරන්න පුළුවන්. ගස්, වැල්, පඳුරු, පැලෑටි කියන්නේ ඒ ශාක වර්ග 4. දැන් අපි ඒ ශාක වර්ග වෙන් කරලා හඳුනගන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. ගස් කියන්නේ පුතේ ශක්තිමත් කඳක් ඇති උසට වැඩෙන ශාක. මේ ශාක මුදුන් මුලක් ඇති අතු බෙදුණු ශාක සහ මුදුන් මුලක් නැති අතු නොබෙදුණු ශාක කියලා වර්ග දෙකකට වෙන් කරනවා. පුතාලා දැකලා ඇති කොස් තේක්ක වගේ ගස් උසයි වගේම අතු බෙදලා තියෙනවා. ඒ වගේම අතු බෙදුණු ගස් වලට ශක්තිමත් මුදුන් මුලකුත් තියෙනවා. ඒත් පොල් පුවක් වගේ ගස් උස වුණාට ඒ ගස්වල කඳේ අතු නැහෙනි. ඒ වගේම ඒ ගස්වලට මුදුන් මුලකුත් නැහැ. ශක්තිමත් කඳක් නැති යම් ආධාරකයක ඉතිලා ඉහළට වැඩෙන ශාක අපි හඳුන්වන්නේ වැල් කියලා. ඔව් පුතාලා දන්නවා. කරවිල, පිපිඤ්ඤා, කැකිරි, මිදි, වට්ටක්ක කියන්නේ වැල් වර්ග. පුතාලා දැකලා ඇති ශක්තිමත් කඳක් නැති උසට නොවැඩෙන ශාකත්. ඒ ශාක අපි හඳුන්වනවා පඳුරු කියලා. පුතාලගේ ගෙවත්තේ තියෙන ඉඟුරු, කෝමාරිකා ඒ වගේම අපිට සහල් ලැබෙන ගොයම් වගේම අන්නාසි කියන්නේත් පඳුරු වර්ග. පැලෑටි කියන ශාක වර්ගයට තියෙන්නේ සිහින් කඳක්. හයියෙන් අතින් ඇල්ලුවත් කැඩෙනවා. ඒ වගේම මේ ශාක වර්ගයට අයිති ශාක ගොඩක් උසට වැඩෙන්නෙත් නැහැ. කුප්පමේනියා, තම්පලා, මිරිස්, මොණරු කුඩුම්බිය කියන්නේ ඒ වගේ පැලෑටි වර්ග. සමනලුන්ට අත්තට දෙන පුංචි පැටවුන්ගේ සරසවිය. The Schoolmaster.